අයිබෝන් වෙල්කම් ටු ඩියල්ටෙක් ඇකඩමි YouTube channel. ඉතින් ඔයගොල්ලෝ අද ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ඩියල්ටෙක් ඇකඩමි YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයත් කැමති නැද්ද පුංචි වචන ටයිප් කරලා එහෙම නැත්නම් ඇඩ් ක්ලික් කරලා වගේ පුංචි වැඩක් කරලා මාසෙට රුපියල් 50000ක් ලක්ෂයක් වගේ මුදලක් හොයන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට නෙමෙයි. නෑ. ඔයාට නෙමෙයි. ඉතින් අපේ තරුණ කොල්ල කෙල්ලොන්ට තියෙන ලොකු අවශ්‍යතාවයක් තමයි මේ කීයක් හරි හොයාගන්න එක. ඉතින් අපි වගේ මධ්‍යම පාන්තික රටක ඉන්න තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඇත්තටම මුදල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ අවශ්‍යතාවයේ විකුණලා කන මාෆියා YouTube FB TikTok වල වැහි වැහැලා. ඉතින් මෙච්චර කාලයක් ඔයත් ඔන්ලයින් සල්ලි හොයන කියන මාතෘකාවේ අරගෙන තියෙන වීඩියෝස් කන්ටෙන්ට් බලබලා රස්තියාදු වෙලා ඔයාගේ කාලය ධනය සහ ඩේටා නාස්ති කරගත්ත කෙනෙක් මම දන්නවා මේ වීඩියෝ එක බලන බහුතරයක් එහෙම කට්ටිය තමයි ඉන්නේ. ගොඩක් කට්ටිය තාම ඩොලර් එකක්වත් හොයලා නැහැ. ඇත්තටම අර මාෆියා කාර්යයන්ගේ බොරු වලට රැවටිලා ඒගොල්ලෝගේ සාක්කු පුරවලා තමයි මෙච්චර කාලයක් තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ කාලය ධනය මහන්සිය නාස්ති කරන ප්‍රසිද්ධ ඊමණී බොරු ටිකක් ගැන. ඉතින් මේ ක්‍රමවලින් එකක් හරි ඔයා මේ වෙනකොට try කරලා හරි තියෙනවා නම් ඔයා දැනට නවත්තලා තියෙනවා නම් දැනට කරගෙන යනවා නම් ඉස්සරහට සමහර විට මේ කියන ඔයාලට අහුවේ. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයගොල්ලෝ මට තෑන්ක් කරයි මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඒ වගේම තෑන්ක් කරන්න ඕනේ කලින් වීඩියෝ එකට සෑහෙන හොඳ කමෙන්ට්ස් වැල්ලා තිබ්බා. ඒ වීඩියෝ එකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න අයිඩියා එකක් ගත්තේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් වලින් මට තේරුණා ඔයගොල්ලෝ සෑහෙන මහන්සි වෙලා ඉන්නේ මේ ඔන්ලයින් සල්ලි හොයම කියන මාතෘකාව යටතේ තියෙන වීඩියෝස් බලලා. ඔයගොල්ලෝ මෙච්චර කල් කරලා තියෙන්නේ කන්ටෙන්ට් කාර්යයන්ගේ මාකටිං වලට අහුවෙච්ච එකනේ. ඉතින් දැන්වත් අපි දැනුවත් වෙලා බුද්ධිමත්ව ගමනක් යමු. ඉතින් ඒකට ඔයගොල්ලෝ වෙනුවෙන් ඉන්නවා DLTech Academy YouTube channel එක. ඉතින් මේ වීඩියෝ එකේ e-money content නෙමෙයි. ඉස්සරහට ඔයගොල්ලන්ට වැදගත් වෙන වෙනත් technical review unboxing videos දිග්ගටම බලා ගන්න පුළුවන්. ඉතින් e-money ගැන කරන channel එකක් නෙමෙයි DLTech Academy කියන්නේ. ඔයගොල්ලොත් එක්ක tech ලෝකේ තියෙන ලස්සන දේවල් ෂෙයා කරගන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ පුංචි සපෝට් එකක් ඉල්ලනවා. සබ් එකට දෙන්න සබස්ක්‍රයිබ් කරයන් මොනවද මේ ප්‍රසිද්ධ e-money බොරු කියලා බලන්න. Let's go to video. ඉතින් එහෙනම් අපි යම් පළවෙනි e-money බොරුවට. ඉතින් මේ පළවෙනි e-money බොරුව තමයි PTC. එහෙම නැත්නම් pay it to click. ඉතින් කොටින්ම කිව්වොත් මේක ඔයා ප්‍රසිද්ධිය අහලා තියෙන්නේ ඇඩ් බලලා සල්ලි හොයමු කියලා. ඉතින් නිකමට මං කියනවට YouTube එකට ගිහින් සර්ච් කරලා බලන්න. ඇඩ් බලලා සල්ලි හොයමු කියලා වීඩියෝස් කොච්චර තියෙනවද කියලා. ඉතින් අපි ගත්තොත් ඇඩ් එකක් බලලා සල්ලි හොයමු කියන එක මේක ඇත්තටම බොරුවක්ද? ඉතින් මේක ඇත්තටම සමහර වෙලාවට මේක බොරුවක් නෙමෙයි. මේක ඇත්තක්. හැබැයි මේ ඇත්ත ඇතුලේ හැංගිච්ච ලොකු නිෂ්ඵල බොරු ගොඩක් තියෙනවා. ඉතින් නිකමට ගණන් හදලා බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ ඇඩ් එකක් ඔයාලට කියනවා දවසට ඇඩ් 20ක් තියෙනවා. එක ඇඩ් එකක් සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ ප්ලේ වෙන්නේ. ඉතින් මේ ඇඩ් එකකින් සාමාන්‍යයෙන් ඔයාලට හම්බෙන්නේ $0.01ක් වගේ. සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා දවසට පැය දෙකක් ඔයා මේ වෙබ්සයිට් එකේ වැඩ කරනවා. එහෙම වැඩ කරලා ඔයා මාසෙට $1ක් හෙව්වයි කියලා. ඔව් $1ක් තමයි හොයන්න වෙන්නේ. ඇයි 0.01ක්නේ. එතකොට නිකමට ගණන් හදලා බැලුවොත් මාසෙට $1ක් 2ක් වගේ තමයි ඔයාට මේ වෙබ්සයිට් එකකින් හොයන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 300ක් රුපියල් 600ක් වගේ. ඉතින් නිකමට හිතලා බලන්න ඔයා මාසයක් තිස්සේ මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ඇඩ් බලලා දවසට පැය දෙක ගානේ වෙන් කරලා රුපියල් 600ක් අඩුම තරමේ ඔයාගේ ෆෝන් එක ඔයා charge කරන්න යන කරන් බිලවත් ඩේටා කාඩ් එකවත් මේකින් පිය වෙනවද? හැබැයි ඔයගොල්ලෝ නොදන්න දෙයක් තියෙනවා. මේක ප්‍රමෝට් කරන කට්ටියගේ රෙෆරල් වලින් සාක්කු නම් පිරෙනවා. ඒ වගේම තව මේකේ තියෙන නරකම සහ භයානකම දේ මොකක්ද දන්නවද?
ඒ තමයි ඔයගොල්ලෝ මේකේ ඩොලර් එකක් දෙකක් මාසෙ කොහොම හරි කරලා හොයාගත්ත කියන්නේ. ඒ කියන්නේ ඔයගේ පළවෙනි ඩොලර් එක දෙක හොයාගත්ත. විත්ඩ්‍රෝ කරන්න ගියාම මිනිමම් විත්ඩ්‍රෝ ලිමිට් එක තියෙන්නේ ඩොලර් 10ක් 20ක්. එතකොට ඔයාලට ඒ ඩොලර් 10 20 හොයන්න මාස 5ක් විතර යනවා. එතකොට ඇත්තටම මේ කරලා වැඩක් තියෙනවද? ඉතින් මේ වගේ ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයමු කියලා කොහේම හරි තියෙනවා නම් ඊට පස්සේ යන්න එපා. සමහර විට ඔයාට මම මේ කිව්ව විදිහට අර මිනිමම් විත්ඩ්‍රෝ ලිමිට් එක විතරක් නෙමෙයි. ඔයාගේ මාස 6 5 ඒක හොයලා ඉවරුනාම එකපාරට වෙබ්සයිට් එක තිබ්බ තැනක්වත් නැහැ. ඉතින් ඔය වගේ බොරු නිෂ්ඵල දේවල් වලට ඔයාගේ කාලය නාස්ති කරන්න එපා. ඉතින් මේ යන හැම තප්පරයක්ම අපිට ආපහු ගන්න බෑ. ඒකෙන් හින්දා ආයේ මේ වගේ PTC එහෙම නැත්නම් ඇඩ් බලලා සල්ලි හොයමු කියනවා වගේ බොරු වලට අහු වෙන්න එපා. අපි දැන් දෙවනි එක 4 වුණා. ඉතින් දෙවෙනි බොරුව තමයි capture typing. ඔව් මේක නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අහලා ඇති. මේකට තව නමක් තියෙනවා. ටයිප් කරලා සල්ලි හොය. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය වෙබ්සයිට් එකකට ගියාම ඔයගොල්ලෝ දකින්නවනේ I am not a robot කියලා ටික් එකක් දාන්න තියෙනවා. මෙන්න මේ ටික් එක දැම්මහම සමහර වෙලාවට ඔයාට එනවා පුංචි ඉංග්‍රීසි අකුරු ටිකක් බලාගෙන ටයිප් කරන්න. ඉතින් මෙන්න මේ වගේ පුංචි වචනයක්. එහෙම නැත්නම් මේ වගේ පුංචි කැප්චර් එකක් ෆිල් කරාට පස්සේ ඔයාට සල්ලි හොයන්න පුළුවන් කියලා ගොඩක් YouTube කාර්යය ප්‍රමෝට් කරලා තියෙනවා. මම බොරුද කියන්න බලන්න ඔයා නිකමට ගිහිල්ලා ටයිප් කරලා බලන්න YouTube එකේ ටයිප් කරලා සල්ලි හොයමු කියලා වීඩියෝස් කන්ටෙන්ට් කොච්චර තියෙනවද? ඒවට ලක්ෂ ගණන් views ගිහිලා තියෙනවා. ඉතින් මේ ලක්ෂ ගණනක් මිනිසුන්ගේ කාලය අපරාධි නැද්ද? ඉතින් සාමාන්‍ය මේ වගේ වෙබ්සයිට් එකක captures 1000ක් වගේ දවසට කම්ප්ලීට් කරන්න ඕනේ. මේ captures 1000ක් වගේ කම්ප්ලීට් කරාම ඔයාලට සාමාන්‍යයෙන් $0.5ක් වගේ හම්බ වෙනවා. සාමාන්‍යයෙන් නිකමට හිතන්න captures 1000ක් වගේ ටයිප් කරන්න ඔයාට යයි පැය 4ක් 5ක් සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් පැය 5ක් විතර දඟලලා ඔයා මේ හොයන්නේ රුපියල් 150ක් 300ක්. ඉතින් හොඳ නමාගෙන ටයිප් කර කර S2 රතු වෙනකම් ඔයා මේ කීබෝඩ් එක උඩ මේ කොට කොටා පැය 5ක් තිස්සේ ඔයා රුපියල් 150ක් හොයලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම වැඩක් තියනවාද? ඉතින් මේ වගේ රුපියල් 150ක් ඔයා පැය 5කට වගේ හොයලා කවදා ගොඩ එන්නද? ඉතින් ඇත්තටම මේ වෙබ්සයිට් වලට ගියාම සාමාන්‍ය මේ වගේ කැප්චර් ටයිප් කරන වෙබ්සයිට් වලට ගියාම ඒකේ ඇත්තට මේ කැප්චර් එකක් ටයිප් කරයි කියලා ඒ වෙබ්සයිට් එකේ ඕනට සල්ලි එන්නේ නැහැ. නිකමට බලන්න. ඒ වගේ කැප්චර්ස් ටයිප් කරන අතරතුරේ වටේ පිටේ ලස්සනට යනවා ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඉතින් මේ කැප්චර් ටයිප් කරනවා කියලා බොරුවක් ඔයාගේ ඔළුවට දාලා ඔයා පැය 5ක් 10ක් තිස්සේ මේ වෙබ්සයිට් එකේ ඇතුලේ එහෙ මෙහෙ යනවා. එතකොට මේකේ ඇතුලේ ඇඩ්ස් ප්ලේ වෙනවා. ඒ ඇඩ්ස් වලින් වෙබ්සයිට් එකේ ඕනට සල්ලි එනවා. ඒ සල්ලි වලින් 0.0.0 ගාණක් වගේ එකක් ඔයාට නිකන් ලැබෙන්න සලස්සනවා. ඉතින් මේ වගේ පට්ටපල් බොරු වලට දැන්වත් අහු වෙන්න එපා. අයියෝ මම වැදලා ඉල්ලනවා. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ඇත්තටම මේ වගේ බොරු වලින් රැවටිලා ඇති. ඉතින් දැන්වත් ඔයාගේ ඔළුව හදාගන්න මේ වගේ ගොන් වැඩ නොකර ඉන්න. අපි යන් ඊළඟ වැඩේ. තුන්වෙනි ඊමණී බොරුව. සර්වේස්. ඉතින් ඔයගොල්ලොන්ගේ සමහර වෙලාවට මේක ටච් වෙලා ඇති. සර්වේස් සම්පූර්ණ කරලා එහෙම නැත්නම් පුංචි ප්‍රශ්න වලට උත්තර දීලා සල්ලි හොයමු. ඉතින් මේ ප්‍රශ්න වල තියෙන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු, ඔයාගේ ඕනෑපාකම්, ඔයාගේ ජොබ් එක, ඔයාගේ කැමති දේවල් වගේ දේවල් එන්ටර් කරන්න. ඉතින් මේ වගේ සර්වේ එකක් සම්පූර්ණ කරාම ලංකාවේ කට්ටිය හැටියට අපිට අන්තිමට එන මැසේජ් එකක් තමයි you are not qualified for this survey කියලා. අන්තිමට මේ සාමාන්‍යයෙන් මේ සර්වර් එකක් කරන්න ඔයාලට විනාඩි 20ක් වගේ යනවා. ඉතින් මේ වගේ විනාඩි 20ක් කැප කරලා අන්තිමට සතයක්වත් නැතුව තමයි ඔයාට එන්න වෙන්නේ. ඉතින් මේ සර්වේස් ගැන කතා කරනකොට මේ සර්වේස් ඇත්තටම බොරුවක් නැහැ. සර්වේස් කියන්නේ ඇත්තටම බොරුවක් නෙමෙයි. මේ වගේ ඒවා ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වල ලොකු කම්පැනිස් ඒ රටවල් වල කට්ටියගේ ඕනෑ එපාකම් බලන්න කරන වැඩක්. ඒ කියන්නේ සාමාන්‍ය අලුතෙන් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දාන්න කලින් මේකට ඇත්තටම මාකට් එකක් තියෙනවද? මිනිස්සු මේකට කැමති වේද කියලා වගේ බලන්න කරන වැඩක් තමයි මේ සර්වේස් කියලා කියන්නේ.
ඉතින් ඇත්තටම මේ ඇමරිකාව යුරෝප් වගේ රටවල් වලට ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ අදහස් ඕන එපාකම වැඩක් නැහැ. මොකද ලංකාවේ ඒ ප්‍රොඩක්ට් වලට මාකට් එකක් නැහැ. ඉතින් ඒක හින්දා ඇත්තටම මේ ඔන්ලයින් සර්විස් ගැන කතා කරලා වැඩක්ම නැහැ. අපි යන් ටක් ගාලා ඊළඟ එකට. මොකද මේ ගැන කතා කරනවා කියන්නේත් ඔයගේ කාලේ නාස්ති වෙන එක. අපි යන් පට් ගාලා ඊළඟ එකට. ඉතින් හතරවෙනි ඊමණි බොරුව මොකක්ද? ඉතින් හතරවෙනි ඊමණි බොරුව තමයි ලින්ක් ෂෝට්. ඉතින් ඔයගොල්ලෝ මේකත් අහලා ඇති. ඔය ලොකු ලින්ක්ස් ෂෝට් කරලා ඔයාට සල්ලි හොයන්න පුළුවන් කියන එක. මේකත් ගොඩක් ප්‍රසිද්ධ ඊමණි බොරුවක්. ඉතින් ඔයගොල්ලෝ මේකත් සර්ච් කරලා බලන්න ඕන තරම් වීඩියෝස් හම්බෙලා ඇති. ඉතින් ලින්ක් ෂෝට් වෙබ්සයිට් තියෙනවා. අපිට පුළුවන් අපේ මොකක් හරි ලින්ක් එකක් අරන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ පේස්ට් කරලා ෂෝට් ලින්ක් එකක් ගන්න. ඉතින් මේ ෂෝට් ලින්ක් එකෙන් ගියාම ඔයාට සල්ලි එනවා. ඉතින් මේකෙදි වැඩේ වෙන්නේ මෙහෙමයි. හිතන්නකෝ මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් කියලා ෆිල්ම් එකක් බලන්න ඔයා FB page එකක් හරි මොකක් හරි එකක් ඔයාගේ social media account එක share කරලා මේ ෆිල්ම් එක තියෙනවා මේ link එක ගිහින් බලන්න කියලා. ඒතකොට කෙනෙක් ඇවිල්ලා මේ link එක ඔබනවා. ඔබලා ගියාම සමහරට redirect වෙනවා මේ ලෝකේ වැඩක් නැති ad site වලට. ඉතින් සමහර වෙලාවට අර නරක website තියෙන්නේ අන්න ඒවටත් යනවා. සමහර වෙලාවට වැඩක්ම නැති apps softwares download වෙනවා ඔයාගේ PC එකේ ඔයා නොදැනීම ඔයාගේ phone එකේ. ඉතින් මේ වගේ වෙබ්සයිට් වලට ගියාම මේ මිනිස්සයා ගොඩක් තරහ යනවා. මොකද මේ මිනිස්සයා අර මොකක් හරි ඌමනාවකටනේ ඔයාගේ link එක ඔබන්නේ. ඊට පස්සේ ඇත්තටම වැඩක් නැහැ කියලා දමලා ගහනවා. ගොඩක් වෙලාවට මේ වගේ link short කරන මේ short links social media වල block වෙනවා. ඔයා සමහරට මෙතන ඉන්න කාටම හරි experience එකක් ඇති මේ short links ඔයාගේ FB account වල වෙන social media account වලට දාලා ඔයාගේ account හිටන් block වෙනවා. මොකද මේ social media companies දන්නවා මේ short links වලින් කරන්නේ තනිකර බොරුවක් කියලා. ඉතින් ඔයා හිතන්නකෝ මේ සමහර short links වලින් ඇත්තටම pay කරනවා. pay කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක clicks 1000ක් ගියා කියන්නකෝ. clicks 1000ක් ගියත් ඔයාට ඩොලර් භාගයක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ short link කියන්නේ පට්ටපල් බොරු කාලේ නාස්ති කරන වැඩක්. ඉතින් ඔයගොල්ලෝ දැනටත් link short කර එහෙට මෙහෙට share කර ඉන්නවා නම් මේක දැම්ම නවත්තන්න. මේකින් ඔයාට සමහරට දැන් තේරිලත් ඇති මේකින් earn කරන්න බෑ. ඉතින් මේ වගේ ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට තව අහන්න හම්බ වෙයි. එක channel වලින් මේව ප්‍රමෝට් කරයි. ඔයගොල්ලෝ දැකලත් ඇති. සමහර මේ වගේ ප්‍රමෝට් කරපු channel වැහිලත් ගිහිල්ලා තියෙනවා. ඉතින් YouTube algorithm එකට මේ වගේ බොරු, ඒ වගේ එහෙම නැත්නම් මේ වගේ spam කරන වීඩියෝස් આવුනාම මේවා ඇත්තටම YouTube එකෙන් අයිනුත් කරනවා. ඉතින් ඒ වගේ ඔයාට ටච් වෙච්ච වෙබ්සයිට් channels Facebook pages ඇති. ඉතින් ඒ වගේ ටච් එකෙන් ඉන්න ඒ වගේ වීඩියෝස් බලන්නවත් යන්න එපා. මොකද ඔයාගේ කාලේ නාස්ති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම YouTube එකේ හොඳ channels නැතුවම නෙමෙයි හොඳ ඒවාත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. අපි කාලේ නාස්ති නොකර යන්න ඊළඟ එකට. ඉතින් පස්වෙනි ඊමණි බොරුව. ඉතින් මේකත් ඇවිල්ලා මේක තමයි අපි මේ කතා කරපු ඒ වගේ භයානකම ඊමණි බොරුව. ඉතින් මේක භයානක වෙන්නේ මේවා ඉන්වෙස්ටිං ඇප්. ඉතින් අපි දන්නවා ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් ඇප්ස් වෙබ්සයිට් පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් මේ ඇප් වල කරන්නේ ඔයාගේ සල්ලි කීයක් හරි ඔයා මේකට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වීඩියෝ ඔයා YouTube එකේ තමයි ගොඩක් ඔයාලට අහුවෙන්නේ. ඉතින් YouTube එකේ කෙනෙක් ඇවිල්ලා ඔයාලට කියනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයා ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් ඒ ඇත්තටම මේ වෙලාවේ කරන්නේ රෙෆරල් එකක්. ඉතින් මේ වගේ ඇප් ගොඩක් වෙලාවට රන් වෙන්නේ පොන්සි ස්කීමාස් වල. ඒ කියන්නේ පිරමීඩ් ජාවාරම් වල. පිරමීඩ් ආකෘතියට තමයි මේ වගේ ඇප්, මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ඇප් රන් වෙන්නේ. ඉතින් ඔයා හැමතිස්සෙම මතක තියාගන්න කිසිම කෙනෙක් ඔයාගෙන් කිසිම ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නැතුව ඔයාට සල්ලි ගෙවනවා කියන්නේ ඒක තනිකරම බොරුවක්. ඉතින් ඔයා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඒගොල්ලෝ කොහොමද ඔයාගේ ඒ බෙනිෆිට් එක ගෙවන්නේ කියලා ඔය අනිවාර්යෙන් හොයලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ ඇප් වල වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගෙන් පටන් ගන්න තියෙන රුපියල් 2000කින් වගේ. ඉතින් රුපියල් 2000ක් කියන්නේ පුංචි ගාණක්නේ. ඔයා දාලා බලනවා. ඔයා දාලා බැලුවට පස්සේ ඔයාට තියෙනවා ඇඩ් 5ක්. ඒ කියන්නේ වීඩියෝ 5ක් විතර බලන්න. තප්පර 30 වගේ වීඩියෝ. ඉතින් ඔයා මේ වීඩියෝ 5 බලනවා. බැලුවට පස්සේ ඔයාගේ මේ රුපියල් 2000 රුපියල් 4000ක් විතර එනවා. දැන් ඔයා ඉන්නේ VIP 1 කියන පැකේජ් එකේ. ඉතින් VIP 2 කියන පැකේජ් එකට යන්න ඔයාට කියනවා රෙෆරල් ගන්න කියලා. ඔයා කරන්නේ ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ, අම්මලා තාත්තලා ඉතින් මේ රෙෆරල් ටික ගන්න එක.
ඊට පස්සේ ඔයා යනවා VIP2 පැකේජ් එකට. ඒකේ ඇතුළත් මේ වගේ වැඩ ගොඩක් කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාට withdrawal දෙක තුනක් ඇත්තටම ඔයාගේ බැංක් එකට සල්ලි එනවා. පළවෙනි දෙක තුන. ඉතින් ඔයා අර 2000 4000 5000 8000 කරගන්නවා. ඊට පස්සේ ඔයා මරුනේ තව ටිකක් වැඩිපුර දැම්මොත් මට තව ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නේ කියලා. ආ මේකට එකපාර රුපියල් 30 40000ක් පුදනවා. පුදුපි ගමන් කාපු යකා කියලා වෙබ්සයිට් එකක් නෑ මුකුත් නෑ. ඕක තමයි මේකේ අවසානයේදී වෙන්නේ. ඉතින් මේ වගේ ඉන්නවා කප්පිත්තෝ. මේ කප්පිත්තෝ කරන්නේ මේකේ මේ මුලින් දෙන බෙනිෆිට් ටික අරගෙන පැත්තකට වෙන එක. ඉතින් ඒ වගේ ඔළුව කල්පනා කරලා මේ වගේ වෙබ්සයිට් ඇප් වලින් ගලව ගන්න කාක්කොත් ඉන්නවා. ඉතින් ඒ වගේ මොලෙන් වැඩ කරන උනුත් ඉන්නවා ඇත්තටම මේ සමාජය ඇතුලේ. ඉතින් ඇත්තටම මේ වගේ සයිට් එකක් මුලදී ආවට පස්සේ මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න YouTube අයියලා ටිකක් ඉන්නවා. මේ YouTube අයියලා කරන්නේ මේ වගේ අලුතෙන් සයිට් එක ආපු ගමන් එයා ටග් ගාලා වීඩියෝ එකක් කරලා තමන්ගේ subscribe base එක තමන්ව විශ්වාස කරලා subscribe කරපු මේ කට්ටියව අර ජාවාරමට ඇදලා ගන්නවා. ඒගොල්ලෝ මේක ඉන්වෙස්ට් කරනකොට අර උඩ ඒ කියන්නේ මේ පිරමීඩ් එකේ උඩ ඉන්න කට්ටියට අර පල්ලෙහා කට්ටියගේ ඉන්වෙස්ට්මන්ට් වලින් කොටසක් යනවා. ඉතින් ඇත්තටම උඩ ඉන්න කට්ටිය සල්ලි හොයාගෙන යට ඉන්න කට්ටියගේ සල්ලි නැති වෙලා අන්තිමට ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ ඇප්ස් වලට තමන්ගේ අම්මගේ තාත්තගේ යාළුවන්ගේ සල්ලි එකතු කරලා ඉන්වෙස්ට් කරලා ඒව නැති වුණාට පස්සේ ජීවිත කීයක් නැති වෙලා ඇද්ද? ඉතින් ඇත්තටම මේ වගේ ඇප්ස් ප්‍රමෝට් කරන කට්ටියට යහතින් ඉන්නවද කියන එකත් පුදුමයක්. ඉතින් ඇත්තටම ඒ කට්ටියට සබහාදාමෙන් අවශ්‍ය දඩුවම් දෙයි. ඉතින් මේ වගේ ඇප්ස් ප්‍රමෝට් කරන්නවත් හොඳ නැහැ. පව් මේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් කාලය, ධනය නාස්ති වෙලා යනවා. ඉතින් අද මම මේ කතා කරපු ක්‍රම පහෙන්ම ඔයාගේ කාලය, ධනය නාස්ති වෙන එක විතරයි උනේ. ඉතින් මේ වගේ බේරිලා කොහොමද ඇත්තටම සල්ලි උපයන්නේ? අපි යන්නේ ඒක. ඉතින් ඇත්තටම ඔයා කීයක් හරි උපයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා ඇත්තටම ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් සපයන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ලෝකේ කවුරුත් ඔයාට නිකන් එහෙම නැත්නම් පහසුවෙන් සල්ලි දෙන්න බැදිලා නැහැ. එහෙම කාටවත් කහන්නෙත් නැහැ. කොටින්ම කිව්වොත් මේ YouTube channel එක කරන මම මේ වීඩියෝ වලින් content monetize කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම තාම මට monetization enable වෙලා නැහැ. ඉතින් මෙච්චර කල් මම වීඩියෝස් 90 ගාණක් 100ට කිට්ටු වෙන දාලා තියෙනවා. මේ එකකින්වත් මම සතයක්වත් earn කරලා නැහැ. ඉතින් මේක ඇත්තටම මගේ හොබි එකක් විදියට ආසාවට ඔයගොල්ලෝ දැනුවත් කරන්න බොක්කින්ම කරන channel එකක්. ඉතින් මම මේක කියන්න ගියේ මමත් කොටින්ම ඔයාට මේ වීඩියෝ එක කරන්නේ පුංචි හරි බලාපොරොත්තුවක් තියාගෙන පහු කාලෙක හරි මේ channel එක monetize කරගන්න පුළුවන් නේ කියලා. ඉතින් අපි ඇත්ත කතා කරමු. මේක තමයි ඇත්ත සහ තිත්ත. ඉතින් මේ වගේ කොටින්ම කිව්වොත් අඩුම තරමේ මම පවා ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක දෙන්නේ නැහැ කිසිම බෙනිෆිට් එකක් නැතුව. ඉතින් ඒක හින්දා හිතන්න කිසිම කෙනෙක් ඔයාට නිකන් සල්ලි හොයන්න ඉබේම ඉතා පහසුවෙන් සල්ලි ටිකක් ඔයාගේ පර්ස් එකට වට්ටන්න කවුරුත් මේ ලෝකේ බදින්නේ නැහැ. බැදිලා නැහැ. ඉතින් ඒක හින්දා ඔයාට මොකක් හරි ස්කිල් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් ඔයා දෙන්න ඕනේ. ඔයාට කීයක් හරි හොයාගන්න. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ වගේ සර්විස් එකක් ප්‍රොඩක්ට් එකක් දීලා earn කරන්න පුළුවන් විදි ගැන සාර්ථක වීඩියෝ ඕන තරම් YouTube එකේ තියෙනවා. ඉතින් මේ සමහර වීඩියෝ ප්‍රසිද්ධයි, සමහර ඒවාට views යන්නේත් නැහැ. මොකද මේ වගේ ඇත්තටම online සල්ලි හොයන්න පුළුවන් ක්‍රම වලින් සල්ලි හොයන්න යම් කිසි කාලයක් යනවා. ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේම දැනට තියෙන ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි ට්‍රේඩින්, බෙටින් වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් ගැනත් ඉස්සරහට මේ channel එකේ වීඩියෝ එන්න ඉන්නවා මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක. ඉතින් මම හිතනවා ඒක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති මේ e-money ලෝකේ ගැන. ඉතින් මට මේක කියන්න පුළුවන් වෙච්ච ඒවා, බැරි වෙච්ච ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් තව එපිසෝඩ් එකක් මට කර හැකි ඕනනම් මේ වගේ e-money බොරු ගැන. ඉතින් ඕන කමෙන්ට් එකක් දාන්න. තව වෙබ්සයිට් 5ක් හෝ 10ක් මම අරන් එන්නම්. මේ වගේ ප්‍රසිද්ධිය තියෙන e-money බොරු. ඉතින් අද මම කතා කර e-money ක්‍රම 5 දැනට තියෙන ප්‍රසිද්ධම e-money ක්‍රම.
ඉතින් මේ වගේ ක්‍රම තව ඕන තරම් තියෙනවා මට ඕන තරම් වීඩියෝස් කරන්න පුළුවන්. මම දැනුවත් කරන්න ආවේ මේ වගේ ක්‍රමත් තියෙනවා. ඉතින් මේ වගේ පරිස්සම් වෙන්න සාර්ථක ක්‍රමත් තියෙනවා. ඊමනි ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නේ බොරුවක් නෙමෙයි. මේක ඇත්තටම කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇත්තටම කරන්න පුළුවන් වීඩියෝස් තමයි DL Tech Academy අපි ඔයාලට අරන් එන්නේ. ඉතින් ඒකින්ද channel එක subscribe කරලා like කරලා තියාගන්න. මේ වගේ ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ අපි ඔයාලට දිගටම අරන් එනවා. ඉතින් මේ channel එකේ e-money වීඩියෝ කරන channel එකක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට unboxing reviews ඒ වගේ මේ ටෙක් ලෝකේ තියෙන රසවත් දේවල් ගොඩක් මම ඔයාලට අරන් ඉන්නවා. ඉස්සරහට කවුරුත් නොකරපු content ගොඩක් ලස්සන content ගොඩක් ඉස්සරහට ඔයාලට අරන් එන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉස්සරහට ලස්සන ගමනක් යන්න දැනුවත් වෙලා ගමනක් යන්න කැමති හැමෝම subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් තවත් ඉන්ට්‍රස්ටිං වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.